සමහර වීඩියෝස් වලට ඇතමුන්ගෙන් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා ડોක්ටර් රෝගිය ගැන ගැටලුව ගැන කියනවා විතරයි විසඳුමක් දෙන්නේ නැහැ කියලා. ඇයි එහෙම විසඳුමක් දෙන්න බැරි? ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ පුද්ගලානුබද්ධ ප්‍රතිකාර පද්ධතිය. ඒ කියන්නේ කෙනෙක්ගෙන් කෙනෙකුට මේ ප්‍රතිකාර වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න හේතුව තමයි කෙනෙකුට එකම රෝගය වැළඳුණත් ඒ රෝගය වැළඳෙන්න හේතු කාරණා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිකාර හේතු කාරණාව මත වෙනස් වෙනවා. ඒ වගේම තමයි ආයුර්වේදයේදී පුද්ගලයාගේ ශරීරයේ ප්‍රകൃතිය සම්බන්ධයෙන් සලකනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ තියෙන වාත, පිත, කප, දෝෂ තත්වයන් කොයි ආකාරයෙන්ද කියන එක අනුව මේ ප්‍රතිකාර වෙනස් වෙනවා. ඊට අමතරව පුද්ගලයෙකුට තියෙන වෙනත් රෝග, ඔහුගේ ජීවන රටාව, ඔහුගේ ජීර්ණ පද්ධතියේ තියෙන වෙනස්කම්, මේ වගේ දේවල්, ඒ වගේම මානසික තත්ත්වයේ මේ සියලු කාරණා රෝගයකට ප්‍රතිකාර කරනකොට අපි සලකා බලනවා. ඉතින් කෙනෙක්ගෙන් කෙනෙකුට මේ සියලු දේවල් වෙනස් වෙන නිසා අපිට මේ වගේ පබ්ලික් ප්ලැට්ෆෝම් එකකදී මෙන්න මේ ප්‍රතිකාරය කරන්න කියලා නියම කරන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම එකම රෝගයට වුණත් මේ දෙන ප්‍රතිකාර වෙනස් වෙනවාමයි. ඒ නිසා ඔබ මේ සෞඛ්‍ය දැනුම මේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නේ ඔබට යම් යම් රෝග සම්බන්ධව තියෙන මොන හේතු කාරණා නිසාද මේ රෝග ඇති වෙන්නේ, මොනවද මේ රෝග වැඩි වෙන්න තියෙන රිස්ක් ෆැක්ටර්ස්, කොහොමද මේවා වළක්වා ගන්නේ කියන කාරණා පිළිබඳ ඔබව දැනුවත් කිරීම හැර අපිට මේ ප්‍රතිකාරය කරන්න කියලා නියම කරන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම හරි විදිහට ප්‍රතිකාරයක් කරගන්න නම් ඒක මේ පබ්ලික් ප්ලැට්ෆෝම් එකකින් අපිට දෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙලා ඉන්න එක වැදගත්.